මෑත කාලීන ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක පූජිත මට්ටමින් සිටින එකම පිතිකරුවා කවුද කියන ප්‍රශ්නයට ඇත්තේ එකම පිළිතුරකි. ඒ පැතුම් නිසංකයි. කුඩා අවදියේ පටන්ම දේශීය පිටියේ දස්කම්පෑ පැතුම් තාමට ලැබුණු අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ මායා කරුවෙකු බවට පත්වමින් සිටින්නේ තම පිත්තෙන් වාර්තා පිට වාර්තා තබමිනි. මෑතකදී ඉන්දියාවට එරෙහිව සිය මංගල 2020 ශතකය ලැබූ පැතුම් තමාගේ මංගල එක්දින ශතකය ලබන්නේද එවැනිම ඓතිහාසගත තරගයකදීය. 2022 වසරේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවේ පූර්ණ තරගාවලියක් සඳහා එක්වන්නේ ශ්‍රී ලංකාවට එතරම් සුවදායි නොවන කාලවකවානුවකයි. එම කාලවකවානුව තුළ මේ රට ජනතාවට වූ එකම සැනසීමත් ක්‍රිකට් ක්‍රීඩාවමයි. එක්දින තරගාවලියේ පළමු තරග දෙක දෙපිලට බෙදී යද්දී තරගාවලියේ තුන්වන තරගය ආර් ප්‍රේමදාස පිටියේ දේවාරාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ 2022 වසරේ ජූනි 19 වනදාය. කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියානු නායක ඇරොන් ෆිච් පළමුව පන්දුවට පහර දෙන්න තීරණය කළේ ප්‍රේමදාස පිටියේ රාත්‍රියේ පන්දුවට පහර දීම ඒ තාම අසීරු බව දන්නා නිසාය. ඒ අනුව ඔස්ට්‍රේලියානුවන් වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ ෆින්ච් සහ ඩේවිඩ් වෝනර් විසිනි. පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 14කට සීමා කළ දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ගෙන දෙමින් ඩේවිඩ් වෝනර්ව දවා ගන්න සමත් විය. අංක 3 පිතිකරු ලෙස මේචල් මාෂ් ආරම්භයක් ලබාගත්තද එකී තරගාවලියේ සොයා ගැනීම වූ දොනිත් වෙල්ලාලගේ පන්දුවක් හමුවේ ඔහු ලකුණු 10කට දැවී ගියේ කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. තනතිරුව හොඳින් කියවාගත් ඇරොන් ෆින්ච් දඟපන්දු යවන්නන්ට එරෙහිව තම අත්දැකීම් යොදා ගනිමින් නායකත්වයේ ඉනිමක් දියත් කරන්නට විය. දල ලකුණු ලබා ගැනීමේ වේගය අඩාල කරන්නට ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් සමත්තුවත් මානස් ලබුෂයෙන් සහ එක් වූ ෆින්ච් දෙවන කඩුල්ලට අර්ධ ශතක සම්බන්ධතාවයක් එක් කරන්නට විය. 21 වන පන්දුවාරයේ දෙවන පන්දුවට ලැබූ එක් ලකුණත් සමගින් ෆින්ච් තමන්ගේ 30 වන එක්දින අර්ධ ශතකය සම්පූර්ණ කරන්න සමත් විය. ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුව පන්දුවාර 24ක් අවසානයේ කඩුළු දෙකකට ලකුණු 116ක් ලෙස ස්ථාවරව තිබියදී වනිදු හසරංග වෙනුවට කණ්ඩායමට ඇතුළත් වූ ජෙෆ්රි වැන්ඩසේගේ සුවිශේෂී පන්දුවක් හමුවේ ස්ටාම් කිරීමකට ලක් වූ මානස් ලබුෂේ පන්දු 36කදී ලබාගත් ලකුණු 29ක ඉනිම නිමා කරන්නේ ඔස්ට්‍රේලියානුවන්ට තෙවන කඩුල්ලත් අහිමි කරමිනි. එක් අන්තයක හුදකලා ඉනිමක් ගොඩනගා ගනිමින් සිටි ෆින්ච් හා එක්වන්නේ කඩුළු රකින්නා වූ ඇලෙක්ස් කේරිය. නමුත් එතෙක් වේලාවක් තිබූ ෆින්ච්ගේ රිත්මය බිඳ දැමූ ජෙෆ්රි වැන්ඩසේ ඊළඟ පන්දුවාරයේ ෆින්ච්ගේ කඩුල්ල දවා ගන්නේ ධනංජය ද සිල්වා ස්ලිප් හිදී රැකගත් සුපිරි උඩ පන්දුවක සහයත් සමගින්. පන්දු 85කදී 4 පහර 4ක් සහ 6 පහරක්ද සමගින් ලකුණු 62ක් ලබා සිටි ෆින්ච් දැවී යන්නේ ඔස්ට්‍රේලියානු ඉනිම ලකුණු 121 දීය. අංක 6 පිතිකරු ට්‍රැවිස් හෙඩ්ය. නමුත් තම රිද්මය සොයාගෙන තිබූ ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් ඉදිරියේ හෙඩ් සහ කේරි දෙදෙනාටම සුපිරි වේගවත් ඉනිමක් දියත් කරන්නට අතිශයින් අපහසු වූයේ ප්‍රේමදාස තනතේරුවත් ඔවුනට හරස් වූ නිසාය. නමුත් තවත් තීරණාත්මක සම්බන්ධතාවයට අඩිතාලමක් ලබාගත් ඔස්ට්‍රේලියානු වාමත් පිතිකරුවන් දෙදෙනා පස්වන කඩුල්ලට සටන්කාමී ලකුණු 60 එක් කරන්නට සමත් විය. සම්බන්ධතාවයේ වැඩි වරක් ලබාගත් ඇලෙක්ස් කේරි අර්ධ ශතකයට ආසන්නව සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගන්නට ධනංජය ද සිල්වා විසින් සමත් වූයේ ශ්‍රී ලංකාවට අස්වැසිල්ලක් ගෙන දෙමිනි. පන්දු 52කදී 4 පහර 3ක් සහ 6 පහරක් සමග අගනා ලකුණු 49ක් ලැබූ ඇලෙක්ස් කේරිගේ දැවියාම ග්ලේන් මැක්ස්වෙල්ට පිටියට පැමිණෙන්නට අවස්ථාවක් විය. දන්නා කාලයේ පටන් ශ්‍රී ලංකාවට තරංග රටාවේ ભેදයක් නොමැතිව එළවා පහර දෙන මැක්ස්වෙල්ට පිත්ත කතා කරවන්නට වැය වූයේ පන්දු කිහිපයක් පමණි. චාමික කරුණාරත්නගේ සහ දසුන් ශානකගේ පන්දුවාර දෙකකට පසුව පන්දු 16කින් ලකුණු 30ක් උදුරා ගන්නට මැක්ස්වෙල් සමත් වූයේ ට්‍රයිව්ස් හෙඩ් තව දුරටත් එක් අන්තයක නිහඬවම සිටියදීය. එතෙක් සාර්ථකව පන්දු යවන්නා වූ වැන්ඩසේට යළිත් කැඳවීමකි. ලැබුණු අවස්ථාවට උපරිම සාධාරණයක් කළ වැන්ඩසේ මැක්ස්වෙල්ගේ කඩුල්ල දවා ගන්නේ අතිශය භයානක ඉනිමක් වීමට තිබූ අවදානම ඉවත් කරමිනි. පන්දුවාර 45ක් අවසානයේ කඩුළු 6කට ලකුණු 236ක් ලබා සිටි ඔස්ට්‍රේලියානු ඉනිමට සාර්ථක අවසානයක් ලබා දීමේ වගකීම කැමරන් ග්‍රීන් සහ ට්‍රයිව්ස් හෙඩ් සතු විය.
පාන්දුවාර 48ක් නිමවනතුරු කඩුල්ල ආරක්ෂා කර ගනිමින් ලකුණු ලැබූ ට්‍රයිවස් හෙඩ් අවසන් පන්දුවාර දෙකේදී තමා තුළ සිටි යක්ෂයා අවදි කරන්නට විය. එහි ප්‍රතිඵලය වූයේ අවසන් පන්දුවාර දෙක සඳහා යොදාගත් නවක තුනිත්ගේ පන්දුවාරයක් තුළ හෙඩ් විසින් දැවැන්ත 6 පහරවල් 3ක් සමගින් ලකුණු 21ක් උදුරා ගැනීමයි. ඉනිමේ අවසන් පන්දුවාරයටත් ලකුණු 12ක් ලබන ඕස්ට්‍රේලියානුවන් ඉනිම නිමා කරන්නේ පන්දුවාර 50ක් අවසානයේ කඩුළු 6කට ලකුණු 291ක් වාර්තා කරමිනි. ඉනිමේ වීරයා වූ ට්‍රයිවස් හෙඩ් පන්දු 65කදී වේගවත් ලකුණු 70ක් ලබා තිබුණේ දැවැන්ත 6 පහරවල් 3ක් සහ 4 පහරවල් 3ක් සමගිනි. ජෙෆ්රි වැන්ඩර්සේ නමින් ලකුණු 49කට කඩුළු 3ක් ලියවී තිබිනි. මේ දවස්වල අතේ සතේ නැතුවද ඉන්නේ? ආස නැද්ද? ඔයාගේ ක්‍රිකට් දැනුම පොඩ්ඩක් පාවිච්චි කරලා අතට ගානක් හොයාගන්න. එහෙනම් දැන්ම මෙල්බෙන් එක්ක එකතු වෙන්න. ඔයාට කරන්න තියෙන්නේ මැච් එක පටන් ගන්න කලින් දිනන කණ්ඩායම වැඩිම ලකුණුලාභියා වැඩියෙන්ම 4-6 පහරවල් ගහන්නේ කවුද වගේ දේවල් අනුමාන කරන්න විතරයි. ඔයාගේ අනුමානය හරි ගියොත් සල්ලි තමයි. ඔයා දිනන සල්ලි ඔයාගේ බැංකු ගිණුමට කෙලින්ම ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලා මෙල්බෙට් එක එකතු වෙද්දී මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කළොත් රුපියල් 30000ක මුදල් දීමනාවක් දිනා ගන්න ලොකු chance එකක් තියෙනවා. ජයග්‍රාහී ඉලක්කය ලකුණු 292කි. බැලු බැල්මට ඇති දෙයක් නැතත් ශ්‍රී ලංකා ආධුනික පිතිකරන බලෑනිය ඉදිරියේ ඇත්තේ ප්‍රේමදාස පිටියේ ඉතිහාසයේ හාබාගොස් ජයගන්නා දැවැන්තම ලකුණු පුවරුවේ අභියෝගයයි. පැතුම් නිසංග සහ නිරෝෂන් දික්වැල්ල පිටියට පිවිසෙන්නේ එම අභියෝගය බාර ගන්නටයි. හේසල් වුඩ්ට සහ රිචඩ්සන්ට එරහිව සාර්ථක ආරම්භයක් ලබා ගන්නට දික්වැල්ල සහ පැතුම් සමත් වූයේ පළමු පන්දුවාර 7 අවසානයේ කිසිවෙකුත් නොදැවී ලකුණු 40 සීමාව පසු කරමින් මැක්ස්වෙල් අතට පන්දුව ලැබෙනවාත් සමගම ඒතෙක් වේලා සැඟව සිටි දික්වැල්ලගේ කඩියා මතුවන්නට විය. අනවශ්‍ය පහරවල් දෙකකට පසුව පන්දුව කඩුල්ලේ වද්දාගත් දික්වැල්ල පිටියෙන් ඉවත් වෙන්නේ පන්දු 26කදී 4 පහරවල් 5ක් සහිතව ලබාගත් ලකුණු 25ක සාර්ථක ආරම්භය වතුරේ යවමිනි. අංක 3 පෙතිකරු සුපුරුදු කුසල් මෙන්ඩිස්ය. පළමු පන්දුවම 4 සීමාවේය. ඒ කුසල් මෙන්ඩිස් යලි පිබි දෙමින් සිටි කාලයයි. කොහොමටත් පන්දුවට පහර දෙන්නට අපහසු ප්‍රේමදාස පිටියේ රාත්‍රී විදුලියාලෝකයේ හම්වේ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට එරෙහිව ලකුණු 290ක ඉලක්කය මහා කන්දක් නැගීම හා සමානය. අතේ ඇඟිලි ගණනටත් අඩු ජාත්‍යන්තර තරඟ ප්‍රමාණයක් ක්‍රීඩා කර තිබූ පැතුම්ගේ පීඩනයත් පැවරුනේ කුසල් මෙන්ඩිස් මතය. පැතුම් නිසංක ස්ථාවර වන්නට උත්සාහ කරද්දී කුසල් මෙන්ඩිස් තමන්ට සහජයෙන්ම පැමිණි කඩුළු අතර දිවීමේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න සමත් විය. වැඩි අවධානමක් නොමැතිව පළමු පන්දුවාර 10 අවසානයේ ලකුණු 54ක් ලබන්නට ශ්‍රී ලංකාව සමත් වෙන්නේ එක් කඩුල්ලක් පමණක් අහිමි කරමිනි. පන්දුවාර කිහිපයක් පිටියේ ස්ථාවර වූ මෙන්ඩිස් සහ පැතුම් දඟ පන්දු යවන්නන් ඉදිරියේ හොඳින් ක්‍රීඩා කරන්නට පටන් ගත්තේ ඕස්ට්‍රේලියානු නායකයාට තවත් අභියෝගයක් එල්ල කරමිනි. පන්දුවාර 18ක් තුළ ශ්‍රී ලංකා මුළු ලකුණු පුවරුව ලකුණු 100යේ සීමාව පසු කරද්දී දෙවන කඩුල්ලට වටිනා අර්ධශතකයක් එක් වී තිබිනි. මේ අතර වාරයේ තමන්ගේ සුපුරුදු ප්‍රවේගකාරී පිතිකරණයත් සමගින් කුසල් මෙන්ඩිස් යලි අවදි වී තිබුණේ පන්දු 38ක් තුළ තම අර්ධශතකය වාර්තා කරගනිමිනි. එයින් පසුව පැතුම් නිසංක තමන්ගේ 4 වන එක්දින අර්ධශතකය සම්පූර්ණ කරගන්නේ අනාගතයට සුබ බලාපොරොත්තු එක් කරමිනි. තරගයේ ජයග්‍රහණය ගැන ශ්‍රී ලංකා ප්‍රේක්ෂකාගාරයට බලාපොරොත්තුවක් එක් වෙද්දී ශ්‍රී ලංකාව සතු සුවිශේෂීම පිතිකරුවන් දෙදෙනා ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට කාලකට අමතක නොවන පාඩමක් කියා දෙන්නට විය. පන්දුවාර 26ක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 150 සීමාව පසු කරද්දී දෙවන කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 100යේ සීමාව ඉක්මවන්නට විය. එහෙත් මේකී පිතිකරුවන් දෙදෙනාගේ ප්‍රහාරය නවත්වන්නට ඕස්ට්‍රේලියානු නායකයා සතු කිසිවෙකුටත් අවස්ථාවක් තිබුණේ නැත. පැතුම් නිස්සංකගේ තාක්ෂණය සහ කුසල් මෙන්ඩිස්ගේ ආක්‍රමණය එක් වූ දෙවන කඩුල්ලේ සම්බන්ධතාවය වාර්තාගත ලකුණු 170ක් දක්වා ඉහළ නැගෙද්දී කුසල් මෙන්ඩිස්ට කොහේදෝ තිබුණු කකුලේ ආබාධයක් මතුවන්නට විය.
ශතකය අල්ලේ පෙනිපෙනී තිබුණත් ආබාධය සහිතව ක්‍රීඩා කිරීමෙන් කණ්ඩායමට සිදුවන හානිය වටහාගත් කුසල් මෙන්ඩිස් වහම පිටියෙන් ඉවත් වන්නේ පන්දු 85ක් තුළ 4 පහරවල් 8ක්ද සමග වේගවත් ලකුණු 88ක්ද සමගිනි. අවශ්‍යම මොහොතේ පැතුම්ට ස්ථාවර වන්නට ඉඩ දෙමින් පීඩනය තමා වෙත ලබාගෙන ක්‍රීඩා කළ කුසල් පිටියෙන් නික්ම යන්නේ ප්‍රේක්ෂක අත්පොලොසන් මැදිනි. තරගයේ ජයග්‍රහණයට පන්දුවාර 12ක් තුළ ලකුණු 80ක් අවශ්‍යය. නවක පිතිකරු ධනංචුවගේ සහයද ඇතිව පැතුම් නිස්සංක 41 වන පන්දුවාරයේ පළමු පන්දුවෙන් තම මංගල එක්දින ශතකය ලබා ගන්නේ එක්දින කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස තම ස්ථානය තව දුරටත් සපත කරමිනි. ඒතෙක් වේලා කිසිවෙකු දැක නොතිබූ පැතුම්ගේ ප්‍රහාරාත්මක පීත්ත ක්‍රියාත්මක වුණේ එයින් පසුවය. ධනංජයද සිල්වා පන්දු 17ක් තුළ ලැබූ ලකුණු 25කින් දැවී යද්දී පැතුම් පිටිය පුරා තම අනසක පතුරවමින් වේගයෙන් ජයග්‍රහණය කරා තම කණ්ඩායම මෙහෙයවන්නට විය. 48 වන පන්දුවාරයේ ජෝයි රිචඩ්ස්ගේ පන්දුවකට උඩ පන්දුවක් ලබා දුන් පැතුම් තම මංගල ශතකයේ ඉනිම නිමා කරන්නේ පන්දු 147කදී 4 පහර 11ක් සහ 6 පහර 2ක්ද සමග ලැබූ දැවැන්ත ලකුණු 137ක් තම නම ඉදිරියේ ලියා ගනිමිනි. ප්‍රේක්ෂක අත්පොලසන් මැදින් පැතුම් ක්‍රීඩාගාරයට යද්දී ශ්‍රී ලංකාවට තරගය අතිශයින් පහසු වී හමාරය. ශානක ලකුණු නොලබාම තැවී යද්දී චාරිත් අසලංකගේ 6 පහරත් සමගින් ඕස්ට්‍රේලියානුවන් හා සම වූ ශ්‍රී ලංකා ඉනිම 48 වන පන්දුවාරයේ 5 වන පන්දුවට ලැබූ එක් ලකුණත් සමගින් ජයග්‍රාහී සීමාවට රැගෙන යන්නට අසලංක සමත් වූයේ ප්‍රේමදාස පිටියේ එතෙක් වාර්තා වූ ඉහළම හඹා යාමේ ගෞරවය ශ්‍රී ලංකාවට හිමි කරමිනි. තරගයේ වීර්යා සම්මානය හිමි වූයේ පැතුම් නිසංකටයි. පැතුම් නිසංක ඔහුගේ ක්‍රිකට් දිවියේ සැබෑ ආරම්භයක් ලබා ගත්තේ එදාය. එදා පටන් අද දක්වාම නැවත කිසි විටකත් පසුපසට අඩියක් නොතැබූ ඔහු අද ශ්‍රී ලංකාවේ වඩාත් සාර්ථකම පිතිකරුවා ලෙසින් වාර්තා පිට වාර්තා තබමින් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ තම නම බබලවමින් සිටින බව නොරහසකි. නමුත් මේ පැතුම්ගේ උපරිමය නොවන බව නම් නොඅනුමානය. සමස්ත ශ්‍රී ලංකාවේම පිනට පහළ වූ අපේ පැතුම නොබෝ කලකින්ම ජාත්‍යන්තරයේ බැබලෙන බව නම් සක් සුදක්සේ විශ්වාසය.